මෙතන ඉන්න මේ මැති ඇමතිවරුන් කියනවා අපි රට බාර ගන්නකොට පෙට්‍රල් පෝලින් තිබ්බා ඩීසල් පෝලින් තිබ්බා මේ විදුලිය කපලා විදුලිය නැති කාල වකවානුවක තමයි ආණ්ඩුව බාරගත්තේ. මං හිතන්නේ මේ අයට පොඩ්ඩක් පැටලිලා. ඊටාම පැහැදිලිවම මේ ආණ්ඩුව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බවට පත් උනේ මේ ඒ අමාරු කාලය අවසන් කරාට පස්සේ ඒ ප්‍රශ්නේ 2023 දී හරිද? එතකොට මේ 2023 දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත් වෙනකොට මේ 2024 සමාවෙන්න 2024 දී එතකොට මේ 2024 වෙනකොට මේ ප්‍රශ්නේ සෑහෙන දුරට ප්‍රශ්නේ අවසන් වෙලා තිබ්බේ. එතකොට දැන් එතුමාට තියෙන්නේ මේ ස්ථාවරත්වය ඉදිරියට ගෙන යාම පිළිබඳ ප්‍රශ්නයක්. ඒතොර මේ ස්ථාවරත්වයේ ඉදිරියට ගෙන යාමට අපි ඉස්සල්ලාම දැන් ගිය අවුරුද්දේ අයවැය ඉදිරිපත් කරා. ගිය අවුරුද්දේ අයවැය ඉදිරිපත් කරනකොට මේ රටේ ජනතාවට ලොකු බලාපොරොත්තුන් ලබා දුන්නා. ලොකු බලාපොරොත්තුන් ලබා දුන්නට දැන් අවුරුද්දක් ගත වෙලා තියෙනවා. ඊටාම කනගාටුයි කියන්න ඒ යෝජනා වලින් 20%ක් විතර තමයි කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. 80%ක්ම කතාවට පමණක් සීමා වෙලා තියෙනවා. කය්‍ය නායක කියලාත් කියන්නේ ඒක හින්දා දෝ කියලාත් අපිට දැන් හිතනවා. එතකොට මේ කතාවට දක්ෂ වුණාට වැඩේ කරගන්න බෑ කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා අවුරුද්දක් ගත වෙලා. මේ අවුරුද්දකින් ඒ කරන්න පුළුවන්. දැන් සමහරක් අය කියනවා නෑ පළාත් පාලන ඡන්දි තමක් පළාත් පාලන ඡන්දයක් තිබ්බා ඒකින්ද ඒ හැම දෙයක්ම කරන්න හැකි වුණේ නෑ කියලා. දැන් ලබන අවුරුද්දේ බොහෝ විට පළාත් සභා ඡන්දයක් තියෙනවා. එතකොට ලබන අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට කියයි අපිට ඒ 80%වත් කරගන්න බැරි වුණේ පළාත් සභා ඡන්දෙ තිබ්බ හින්දා කියලා. ඒකින්ද මේ ඡන්දේ තියනවා කියන එක වැඩ නොකරන්න හේතුවක් කරගන්න අවශ්‍යතාවයක් නෑ.